බනේද අයිතිකාර මහත්තයා. රම් ජනාධිපතිතුමාත් අපිට හම්බ වෙන්න ක්‍රමයක් තියෙනවා. සගබ මහත්තයා හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි රම් ජනාධිපතිතුමා හම්බ වෙන්නත් ඒ දරුවාට කියලා සගබ හම්බ වෙන්නත් කතා කරලා මේ කරන විනාශ නවත්තන්න. රට දිවිසුලාවේ අද වෙනකොට සමාජ මාධ්‍ය තහනම් කළා. ඊයේ මම දැක්කා රම් ජනාධිපතිතුමා සගබනේද අයිතිකාර මහත්තයා. මාත් සගබටකින් අහලා බේරිලා මම කියන්නම් කිව්වා ඒ ළමයින්ට මේ වෙනිසුලාවට ඒක ලබා දෙනවද නැද්ද කියන එක. ඒතකොට රම් ජනාධිපතිතුමාත් අපිට හම්බ වෙන්න ක්‍රමයක් තියෙනවා. සගබ මහත්තයා හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔය 100ට කීයක් තිබ්බේ ඇමරිකාවෙන් ගැහුවේ මේ බද්දක් 100ට කීයක්ද ගැහුවේ? ඔව් දැන් කීවත් 30ටද කොහෙද අඩු කරානේ. ඒක අඩු කරේ කවුරුවත් නෙවෙයි අපි දන්න දරුවෙක්. මගෙනුත් ඇහුවා. ඒ ළමයා එංගලන්තේ ඉගෙන ගන්නේ කේම්බ්‍රිජ්. රම් මහත්තයාගේ දරුවෙක් හා මුණුබුරෙක් ඒ දරුවත් එක්ක ඉගෙන ගන්නවා. ඒ හරහා තමයි මේ 100ට තිය ආවේ. 100ට තිය ආවේ එංගලන්තේ ඉන්න ළමයාගේ හරහා කතා කරලා තමයි වටේ ගිහිල්ලා කතා කරලා තමයි උගත්තේ. ඉතින් මේ අපි කිව්වේ නෑ. දැන් කියනවා. ඒ හින්දා රම් ජනාධිපතිතුමා හම්බ වෙන්නත් ඒ දරුවාට කියලා සගබ හම්බ වෙන්නත් කතා කරලා මේ කරන විනාශ නවත්තන්න. රට දියුණු කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න. කිසි ගැටලුවක් නැහැ. අපි සහයෝගය දක්වනවා මේ රට කලම්බලා විනාශ කළා අතිගෞරවනීය පරම පූජනීය මහානායක මාහිම්පාන් වහන්සේලා ගාවට කියලා අවසානයේ උන්වහන්සේලාට දෝෂාරෝපණ උන්වහන්සේලාට පරිභව කරලා මේ සමාජ මාධ්‍ය හරහා නිල නොලක් මාධ්‍ය හරහා බැනලා අවසානයේ අනුර කුමාර ජනාධිපතිතුමා අධ්‍යාපන ප්‍රතිষ্ঠাන නැත්නම් 6 වෙනි ශ්‍රේණිය මේ වෙනකොට අකුල්ලාගෙන ලබන අවුරුදු දක්වා අරන් ගිහිල්ලා තියෙන ගොඩක් ස්තුතියි. පින් සිද්ධ වෙනවා. අපිට චරිත ඝාතන කළා, තරජන කළා, මරන්න හැදුවා විවිධාකාර චෝදනා කරා. අපි ජයග්‍රහණය කරා. රටේ මිනිස්සු දරුවෝ වෙනුවෙන් හඬ නගපු සියලුම දෙනාට নমස්කාර කරනවා, ආචාර කරනවා. රටේ ජනතාවගේ උතුමන් වහන්සේලාගේ මඬ ගහලා හරි මඬ කාලා හරි වැඩේ නැවැත්තුවා.